හායි ළමයි good morning ඉතින් හැමෝටම ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් කරන්නේ. අද වීඩියෝ එකෙන් මගේයි අයියගේයි සාමාන්‍ය දවසක් ගෙවන විදිය තමයි මේ වීඩියෝ එක කරන්නේ. දැන් නම් ඉතින් අපි දෙන්නම උදේ පාන්දරම ලෑස්ති වෙලා මේ වැඩට යන්න තමයි හදන්නේ. ඉතින් ඔය ඉතින් මං උදේම මලකුත් කඩාගෙන දැන් අයියා ගෙදරින් චුට්ටක් උඩට එන්න ඕන බයික් එකේ පාර කැඩිලා. දැන් ඉතින් මං බයික් එකට නගින තමයි ඔය යන්නේ. දැන් ඉතින් ඔන්න අපි දෙන්නම වැඩට යන්න තමයි හදන්නේ. ඔතන ඉඳන් ඉතින් මං බයිසිකලේ අයියත් එක්ක දේගස්සන්දියට තමයි යන්නේ. මේ පැත්තේ යාළුවෝ නම් දේගස්සන්දිය කියන්නේ කොහෙද කියලා දන්නවා. මං ඉතින් ඔය ඉස්සරහට යනකොට දැන් අයියට කිව්වා චුට්ටක් නතර කරන්න කියලා මට මල් කඩා ගන්න. මං වැඩ කරන තැනට හැමදාම මල් අරන් යනවා. ඔය ඉතින් ඉස්සරහ තියෙන මල් ගහ ළඟින් තමයි හැමදාම මල් කඩා ගන්නේ. මේ හරියේ පිච්ච ගස් ගොඩක් තියෙනවා. ඉතින් හැමදාම මෙතනින් මල් කඩා ගත්තත් ඊගාව දවස එනකොට ඒ වගේම මල් ගොඩක් මේ ගස්වල හැදිලා තියෙනවා. ඒක නිසා ඉතින් හැමදාම මෙතනින් මල් කඩාගෙන යන්න පුරුදු වෙලා ඉතින් දැන් මල් කඩාගෙනත් ඉවරයි. දැන් ආපහු ඉතින් අපි යන්න තමයි හදන්නේ. ඔය තියෙන්නේ ඉතින් ඕපනායක ටවුන් එක. ඕපනායක ටවුන් එකේ ඉඳලා දේගස්සන්දියට පොඩි දුරක් තමයි තියෙන්නේ. ඔන්න දැන් නම් මම බස් එකෙන් නගින තැන නම් වෙලා තමයි තියෙන්නේ. ඔය ඇවිල්ලා තියෙන්නේ එතනට තමයි. ඒ කියන්නේ දේගස්සන්දියට. දැන් මෙතන ඉඳන් බස් එකක් එනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. බස් එකක් එනකන් ඉතින් විකාර කර කර ඉන්නවා උතන්ට වෙලා. ඔය පේනවනේ ඉතින්. ඔය ඉතින් බස් එකක් ඇවිල්ලා මම පැල්මඩුල්ලෙන් බැහැලා මං වැඩ කරන තැනට යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට කියන්න බැරි වුණානේ යාළුවනේ. මං වැඩ කරන තැන මං වැඩ කරන්නේ සැලුන් එකක. ඒක තියෙන්නේ පැල්මඩුල්ලේ බෝගහ ඉස්සරහා. ඔය දැන් යන්නේ එතනින් තමයි. ඒකේ නම තමයි නිරෝචි සැලුන්. ඔය දැන් පාර පනින්න තමයි යාළුවනේ බලාගෙන ඉන්නේ. දැන් ඉතින් ඔය පඩිපෙළ ටිකෙන් බැහැලා අපි යමු සැලුන් එකට. පේනවනේ ඉතින් උදේ පාන්දරම එනකොට මාත් එක්ක වැඩ කරන අනිත් මගේ යාළුවා උදේම ඇවිල්ලා එයා අතු ගානවා. ඉතින් අපිත් එයාට උදව් කරලා අතු ගාමු. දැන් අතු ගාලා ඉවරයි යාළුවනේ. දැන් පහන තියන්න තමයි හදන්නේ. දැන් ඉතින් ඒකට මේ මල් අහුරන ගමන් තමයි ඉන්නේ. මං ඉතින් හැමදාම මල් අරන් එනවා යාළුවනේ පුරුද්දක් විදියට. ඔයාලත් කොක් හරි ආයතනයක වැඩ කරනවා නම් හැමදාම පහන තියන්න පුරුදු වෙන්න යාළුවනේ. මං හිතනවා ඒක හොඳ දෙයක් කියලා. දැන් ඉතින් මල් ටික අහුරලා නම් ඉවරයි. දැන් ඉතින් අපි පහන තියමු. දැන් පහනත් පත්තු කරලා ඒ වැඩ ටික ඔක්කොම ඉවරයි. අද ඉතින් උදේම චූටි බබෙක්ගේ කන විදින්න තමා තිබුණේ. ඇත්තටම සැලුන් එකේ අක්කා තමයි ඉතින් ඒ චූටි බබා කන විද්දේ. බලන්නකෝ ඉතින් එයා කන විද්දාම කොච්චර අඬනවද කියලා. අපිත් චූටි කාලේ ඉතින් මේ වගේ කන විදිද්දි කොච්චර අඬන්නේ නැතිද කියලා මට ඉතින් මතක් වුණා. දැන් නම් ඉතින් අපි දවල්ට කන්න කියලා තමයි හැදුවේ. ඔය ඉතින් කන තමයි දැන් හදන්නේ. අද ඉතින් අපේ තාත්තලා එහෙමත් ආවා. එයාලා ඉතින් එනකොට බිස්කට් එකකුත් අරන් ඇවිල්ලා තිබුණා. අපි ඉතින් දැන් ඒකත් කෑවා. ඒ වුණාට යාළුවනේ මම නම් මේ බිස්කට් එකේ කැමති අර චොක්ලට් එකට. අපි ඉතින් හවස වැඩ කරලා ඉවර වෙලා තේ එකකුත් බිව්වා. ඔන්න ඉතින් දැන් වැඩ කරලා ඉවර දැන් ඕෆ් වෙලා ගෙදර ආපහු මං ගෙදර යන ගමන් තමයි ඔය ඉන්නේ යාළුවනේ. දැන් පැල්මඩුල්ලේ ටවුන් එකට තමයි මම දැන් යන ගමන් ඉන්නේ. දැන් ඉතින් ඔන්න මම බස් එකට නැග්ගා. බස් එකේ කවුරුවත් නැහැ යාළුවනේ. ඔන්න ඉතින් මං ගිහිල්ලා කැමති සීට් එකකින් ඉඳගෙන බස් එක යනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. ඔන්න ඉතින් දැන් මං අද යන්නේ අපේ සැලුන් එකට. ඔය තියෙන්නේ අපේ සැලුන් එක. දැන් ඉතින් අයියා වැඩක් කරලා මං එනකොටත් සැලුන් එක අතු ගාන ගමන් තමයි ඔය ඉන්නේ.
අපේ සැලුන් එක ලස්සනයි නේද යාළුවනේ? ඉතින් අපි දැන් ඔය වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් වෙලාව 7ත් පහුවෙලා. ඉතින් යාළුවනේ දැන් අපි මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එක ලස්සනයි නම් අපිව සබස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. අපිට ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් මෙතනින් අපි නතර වෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් ඉස්සරහා පන්සලක් තියෙනවා. ඒ පන්සලත් පෙන්නගෙන යන්නම්. ඉතින් මේ පන්සල තියෙන්නේ පෑමොඩුල්ල පාස් කරලා බලන්ගොඩ පාර යනකොට කිලෝමීටර් 6ක් විතර ආවම තමයි මේ පන්සල තියෙන්නේ. ඉතින් මේ පැත්තේ එන අය මේ පන්සලට ගිහිල්ලා යන්න කියලාත් මතක් කරනවා. අපි මෙතනින් වීඩියෝ එක නතර කරනවා යාළුවනේ. බායි.